අනුරාධපුර කියලා දුෂ්කර ගමක අනුරාධ කියලා ලස්සන ගෑනු ළමයෙක් ජීවත් වුණා. එයා තමා ගමේ හිටපු එකම ඉගෙනගත්තු කෙනා. එයා ඉගෙනගත්තු නිසා හරිම ලොකු ගමේ තමා හිටියේ. එයා ගමේ අයට ඉගෙනගෙන නෑ, හරිම පහත් වගේ කතා කියලා අපහාස කළා. එක දවසක් ගම්මුලා දෑනියා ගම්මු වෙච්ච රාකේෂුයි ටින්කු එක්ක ගොවිතැන ගැන කතා කර කර හිටියා. මේ අහන්න පුතේ, මේ පාර VS වෙන්න නම් හොඳයි. ඒ නිසා ඔයා නගරයට ගිහින් මේක හොඳ මිලකට විකුණන්න ඕනේ. මේක ඇහුනට පස්සේ මුකේෂ් කිව්වා අපි හිතුවේ ඔයා වැදගත් දෙයක් ගැන කතා කරන්නයි හදන්නේ කියලා. අපි අපේ වැඩත් අතෑරලා මෙතනට ඉක්මනට දුවගෙන ආවා. අනේ මනුස්සයෝ, මේක වැදගත් නැද්ද? වැදගත් නෑ නේන්න. අපිත් දන්නවා අපේ ගමේ අස්වැන්න මේ පාර හරිම සරුයි කියලා. ඉතින් අපි කොහොමත් ඒක නගරයට ගිහින් හොඳ මිලකට විකුණනවා තමා. ටින්කු මෙහෙම කියද්දි කොයිද මන්ද ගිහින් එන අනුරාධට මේක ඇහුණා. එයා මේ පැත්තට එන්න ගත්තා. එයා එයාලගේ ළඟට ඇවිල්ලා hina වෙමින් කිව්වා අනේ මේ මෝඩ ගම්මු ටිකන කවදාවත් වැදගත් දෙයක් නම් ඉගෙන ගන්නේ නැහැ. හරිම මෝඩයි. පිට රටකට ගිහින් බලන්නකෝ. දැන් කාලේ ලෝලු පළතුරු ඔය නගර තියෙන ගෙවල් වලත් වවනවා. ඔයාලා මේ මඩේ බැහැගෙන කුඹුරු කොටනවා. මේක අහලා තරහ ගිය ටින්කු කිව්වා අපි දන්නවා තමුන් නගරේ ඉඳන් ඉගෙනගෙන තමා ආවේ කියලා. හැබැයි අමතක කරන්න එපා ඔයා දැන් ජීවත් වෙන්නේ මේ ගමේ කියලා. මේ ගමේ මිනිස්සු කන දේවල් තමා අපි මෙහෙම වන්නේ. ඔයාට උච්චර හොඳ අදහස් තියෙනවා නම් ගිහින් ඔයාගේ තාත්තගේ ඉඩමේ මොන හරි වගා කරගන්නකෝ. තරහ ගිය ටින්කුයි මුකේෂුයි එයාලගේ වැඩ කරගන්න පිටත් වුණා. ගම්මුලා දෑනියත් එතනින් අයින් වුණා. මේ කිව්ව කතාවට නම් අනුරාධට හොඳටම තරහ ගියා. අනුරාධ පොළවේ අඩි හප්පමින් එයාගේ ගෙදරට ආවා. තරහ ගියපු අනුරාධව දැක්ක එයාගේ අම්මා මොකද පුතේ මේ තරහ ගිහිල්ලා? අනේ මේ අම්මේ මන් නම් දන්නේ නෑ මේ නූගත් ගම්මු ටික එයාලගෙන මොනා හිතන් ඉන්නවද කියලා. මේක කියනවත් එක්කම අනුරාධගේ තාත්තා එතනට කඩාගෙන ආවා. එයාට තරහ ගිහින් එයා අනුරාධට කිව්වා දුවේ ඔයාට කිසිම අයිතියක් නෑ මේ ගමේ ඉන්න මිනිස්සුන්ට නූගත් කියලා කතා කරන්න. ඔයා මොනවද ගොවිතැන ගැන දන්නේ? අනේ මේ තාත්තේ මං නගරයට ගිහින් ඉගෙනගෙන ආපු එකේ මට බැරියයි ගොවිතැන ගැන ඉගෙන ගන්න. ඔන්න මං කරලා පෙන්නන්නම්කෝ. ගමේ මිනිස්සු වපන්නේ නැති දේවල් මම වවලා පෙන්නන්න. මෙහෙම කියලා අනුරාධ ගස්සන් එළියට ගියා. දින කීපයක්ම අනුරාධ හිතුවා එයාව ප්‍රසිද්ධියට පත්වෙන දෙයක් කුඹුරේ වවන්න ඕනි කියලා. ඔහොම ටික දවසකට පස්සේ අනුරාධට එකපාර අදහසක් ආවා. එයා යාටම කියාගත්තා මට පුළුවන් වුණොත් කුඹුරේ බර්ගර් වවන්න මම ගොඩක් ප්‍රසිද්ධියට පත් වෙයි. රට වටා ඉන්න මාධ්‍යවේදීන් අපේ ගමට ඇවිල්ලා මගේ ෆොටෝසුත් ගනි. ඒ නිසා ඒ වැඩෙන් මට නම් ප්‍රසිද්ධියට පත් වෙන්න පුළුවන්. හැබැයි මේක වවන්න ඕනේ කොහොමද කියලා දැනගන්න නම් මට ටිකක් විස්තර හොයන්න වෙයි. දවස් ගාණක්ම අනුරාධ එයාගේ ලැප්ටොප් එක ඉස්සරහා ඉඳගෙන දවස පුරාම මේ ගැන විස්තර හෙව්වා. දින කීපයකට පස්සේ එයා එයාගේ තාත්තට කිව්වා තාත්තේ අද ඉඳන් ඔයා කුඹුරට යන්න ඕනේ නැහැ. ඒ වැඩේ මම බාර ගන්නම්. මම කුඹුර පුරාම බර්ගර් වවන්නයි යන්නේ. මෙහෙම කියලා අනුරාධ ගෙදරින් එළියට බැස්සා. අනුරාධ මෙහෙම ටික දුරක් ඇවිදගෙන යද්දි එයාලගේ ගමේ කොල්ලෝ දෙන්නෙක් වෙච්ච ලලනුයි පිබ්බුවයි හම්බුණා. ලලනුයි පිබ්බුයි අනුරාධට එක එක කතා කියලා විහිළු කරනවා. ලලන් අනුරාධ දිහා බලලා hina වෙලා යාට කිව්වා නගර කෙල්ලට මොකෝ මේ තරහ ගිහින් තියෙන්නේ? තරහ ගිය අනුරාධ කිව්වා අනේ උද්දච්ච ගම්මු ටික ඔයාලා දන්නේ මඩේ බැහැගෙන කුඹුර වල වී වගා කර කර ඉන්න තමා. මං ඔයාලට පෙන්නනවා බර්ගර් වගා කරලා. ආපෝ මට පේන්නේ පාඩම් කරලා වැඩි වෙලා ඔයාලට පිස්සු වැදිලාද කොහෙද? අනේ පාඩම් කරන දෙව්දුව මං අහලා තියෙනවා ඔය නගරේ ඉන්න ඉගෙන ගන්න සමහර ළමයි එහෙම ඉගෙනීමට වැඩිපුර බර වෙලා පිස්සු වැදිනවා කියලා. ඔයාටත් එහෙම දෙයක් වෙලාද කොහෙද? බර්ගර් ගස්වල හැදෙන්නේ නැහැ. මෙහෙම කිව්වා අනුරාධ කෙලින්ම එයාලගේ ගමේ තියෙන එකම බර්ගර් කඩේට යනවා. ඒකට ගිහින් අනුරාධ ඉල්ලනවා එයාට ගොඩක් ලොකු මල්ලකට බර්ගර් දාලා දෙන්න කියලා. අනේ දුවේ ඔයාට මෙච්චර බර්ගර් ප්‍රමාණයක් කන්න බෑනේ. ඔයාලගේ ගෙදරට මුත්තවත් ඇවිල්ලා ඉන්නවද? නෑ මම මේ බර්ගර් අරන් යන්නේ හිටවන්න. මම මේ බර්ගර් වගා කරුවම ඔයාටත් මේම ගන්න වෙන්නේ මගෙන් තමා. මෙහෙම කියලා අනුරාධ යාගේ බර්ගර් මල්ලත් අරගෙන එයාලගේ කුඹුර පැත්තට යනවා. මේ ඇස්සේ බර්ගර් කඩේ අයිතිකාරයා කෑ ගහලා කියනවා ඒ අනුරාධා දරුවෝ ඔයාලගේ කුඹුර පැත්තට රැ වෙලා යන්න එපා. ඒ කුඹුරේ ඉන්නවලු යක්ෂණියා. යක්ෂණිය ගහකොළු හැංගිලා ඉන්නේ. හැබැයි අනුරාධ මේ කතාව අහන්නේ නැතුව රැ වුණ ජාමේ එයාලගේ කුඹුරට යන්න පිටත් වෙනවා. බර්ගර් කඩේ අයිතිකාරයාටම කියා ගන්නවා මේ දරුවට නම් හොඳටම පිස්සු හැදිලා. මං උන්දලාගේ තාත්තට කිව්වා මේ දරුවව නගර ඉස්කෝලේකට යවන්න එපා කියලා. ඔය දැහුවේ නැහැනේ.
අනුරාධා රෑජාමේ යාළගේ කුඹුරට යනවා. කුඹුරට ගිහින් වල් හාරලා බර්ගර් ටික එතන වගා කරනවා. එයා යාටම මුමුණ ගන්නවා. මං නගරෙට ගිහින් මේ වලට කිමිකල් ටික ගෙනාවනම් හරි. මගේ බර්ගර් ටික හොඳට වැවෙයි. අනුරාධා මෙහෙම කියනවත් එක්කම එයාට එකපාර සද්දයක් ඇහුණා. ඒ සද්ද දිගින් දිගටම වැඩි වෙන්න ගත්තා. එකපාරම එයා ඉස්සරහින් අර කිව්ව යක්ෂණිය මතු වුණා. ඔයා කවුද? ඔයා මේ කුඹුරේ අයිතිකාරයා නෙමෙයි නේද? මේ කුඹුරේ අයිතිකාරයා දන්නවා රැයට මෙතන රජ කරන්නේ මම කියලා. ඒ නිසා එයාවත් මේ පැත්ත පළාතට එන්නේ නැහැ. එහෙම කියලා ඒ යක්ෂණිය අනුරාධව අල්ලගෙන එයාගේ ලේ ටික බීලා එයාව මැරුවා. වාව්! මෙයාගේ ලේ ටික නම් මරු. හරිම රහයි. දෙකම අනුරාධගේ ආත්මයත් යක්ෂණියක් බවට පරිවර්තනය වුණා. ඒ යක්ෂණියත් අර කලින් යක්ෂණිය ඉස්සරහා හිටගත්තා. කලින් යක්ෂණිය කිව්වා ඔයා කොහොමද යක්ෂණියක් වුනේ? මේත් එක්කම අනුරාධා අර අනිත් යක්ෂණියට කිව්වා ඔයා මගේ හීනය සැබෑ වෙන්න කලින් මාව මරලා දැම්මා. දැන් ඇවිල්ලා තියෙන්නේ ඔයාගේ වාරය. මෙයා මටත් වඩා බලවත් වෙලාද? මේක කොහොමද වෙන්නේ? මොකද මම ඔයාට වඩා බාලයි. ඒ නිසා මම ශක්තිමත්. මෙහෙම කියලා අනුරාධා යක්ෂණිය අර අනිත් කෙනාව මරලා දැම්මා. ඊට පස්සේ එයා යාගේ තාත්තගේ කුඹුර දිහා බලලා කිව්වා මේ ගමේ ඉන්න මෝඩ උත්තච්ච මිනිස්සු ටික මට හැමදාම විහිළු කරා. මට නිකමෙක් වගේ සැලපුවා. දැන් ඉතින් මේ ගමේ ඉන්න කාටවත් වගා කරන්න වෙන්නේ නැහැ. හැමෝටම කෑම නැති වෙලා මං වගා කරන බර්ගර් ටික තමයි මේ හැමෝටම කන්න වෙන්නේ. අනික දැන් මං යක්ෂණයක් වුණ නිසා මට මගේ බර්ගර් ටික මගේ බලයෙන් වගා කරගන්න පුළුවන්. අනුරාධා එයාගේ බලයෙන් එයාලගේ කුඹර පුරාම බර්ගර් වගා කරන්න පටන් ගත්තා. ඒ බර්ගර් ඉක්මනට පැලවුණා. මේ අතරේ අනුරාධා ගෙදර ආපු නැති නිසා එයාගේ දෙමව්පියෝ දෙන්න කලබල වෙන්න පටන් ගත්තා. අනුරාධාගේ අම්මා එයාගේ තාත්තට කිව්වා දැන් උදේ වෙන්නත් ළඟයි නේද? මේ කෙල්ල තාම ගෙදර ආවේ නැහැ. අනේ මේ මුරඩු කෙල්ල මහරය යන්නදී බර්ගර් වගා කරන්න කොයි වෙලාවක හරි ගෙදර එන්නේ නැතේ. මං යනවා නගරයට දවස් කීපයකට. මෙහෙම කියලා එයාගේ තාත්තා නගරයට යන්න පිටත් වුණා. එදා හවස ගම්මු වෙච්ච ලලනුයි බිල්ලුයි කුඹුරු ඉස්සරහා කතා කර හිටියා. ඒත් එක්කම ලලන්ගේ ඇස් දෙක අනුරාධගේ තාත්තගේ කුඹුරු දිහාවට යමු වුණා. එකපාර ඒක දැකලා පුදුම වුණ ලලන් බිල්ලුට කිව්වා අන්න බිල්ලු. අර බලන්නකෝ අනුරාධගේ තාත්තගේ කුඹුරේ අන්න බර්ගර් වැවිලා. මේක ඇහුණු බිල්ලු ඒ දිහා බලලා ගොඩක් පුදුම වුණා. අනේ දෙයියනේ ඔයා කියන එක ඇත්ත. අනුරාධගේ තාත්තගේ කුඹුරේ ඇත්තටම බර්ගර් පැවිලා. අර කෙල්ල ඇත්තටම ඒවා වවල වගේ. මේක නම් හරිම පුදුමයක්. අපි යන් ඒ පැත්තට ගිහින් බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. එයාලා අනුරාධගේ තාත්තගේ කුඹුර දිහාවට ගියා. ඒ පොරණ ගියාම එයාලට දැක්කා ලස්සන බර්ගර් කුඹුර වැවිලා තියෙනවා. මේත් එක්කම අනුරාධ යක්ෂණිය එයාලගේ ඉස්සරහින් මතු වුණා. ඉතින්ම බය වුණා ඒ යක්ෂණියව දැකලා. ලලන් බින්දු දිහා බලලා බයෙන් කිව්වා අනේ බිල්ලු අනේ යක්ෂණියක් ඉන්නවා. කවුද මේ යක්ෂණිය? මාත් අහලා තියෙනවා අනුරාධගේ තාත්තගේ වගාවේ රැට යක්ෂණියක් ඉන්නවා කියලා. ඒත් මේ යක්ෂණිය කොහොමද දවයි මෙතනට මතුවුනේ? අනුරාධ යක්ෂණිය මේ දෙන්න දිහා තරහින් බලලා කිව්වා මම මේ යක්ෂණියව මැරුවා. මමයි අනුරාධා. අනේ දෙයියනේ අනුරාධා. ඔයා කොහොමද යක්ෂණියක් වුනේ? ඒ ඔක්කොම අමතක කරනවකෝ. ඔයාලා දෙන්න මට හැමදාම වගේ නගර කෙල්ල කියලා විහිළු කරා. ඔයාලා මගේ බර්ගර් වවන වැඩේටත් හදින්ම විහිළු කරා. දැන් ඉතින් ඔයාලා දෙන්නව මම බර්ගර් කවලම මරනවා. එහෙම කියලා අනුරාධා එකපාර ඒ දෙන්නට බර්ගර් කවන්න ගත්තා. ඒ දෙන්නට බර්ගර් කවලම අනුරාධා ඒ දෙන්නව මැරුවා. පස්සේ ගමේ කවුරු හරි කන්නේ ඉඳගත්තු ගමන් අනුරාධා එයාලා ඉස්සරහින් මතුවෙලා එයාලගේ කැම ටික උදුරලා අරගෙන බර්ගර් කවලා එයාලව මරලා දැම්මා. එක දවසක් ගම්මුලා දෑනියා එයාලගේ ලොකු ගහක් යටට වෙලා තුකින් ඉඳගෙන හිටියා. ඒත් එක්කම ගමේ ඉන්න පූජකතුමා එයා ළඟට ඇවිල්ලා කිව්වා අනේ ගම්මුලා දෑනිතුමා මට නම් හරිම බඩගිනි. නේ හකට යන්න පූජකතුමා අපේ ගමේ ඉන්න ගම්මු ටික කෑම අතහැරලා දාලා දැන් ගොඩක් දවස් වෙනවා. ගමේ උන දේ ගැන විස්තරේ දනන් හිටියේ නැති පූජකතුමාට ගම්මුලා දෑනියා විස්තරේ කිව්වා. ඒත් එක්කම අනුරාධගේ තාත්තා එයාලා දිහාවට එන්න ගත්තා. අනේ පූජකතුමා මාත් මේ දැනුයි නගරෙට ගිහින් ආවේ. මොකද මේ ගමට වෙලා තියෙන්නේ? ගම්මුලා දෑනියා අනුරාධගේ තාත්තටත් වෙච්ච වැඩේ කිව්වා. ඒ ආස්සේ පූජකතුමා කිව්වා එයා මේකට මොකක් හරි කරන්නම් කියලා.
සුළු වෙලාවකට පස්සේ එයාලා තුන්දෙනාම අනුරාධගේ බර්ගර් වගාව තියෙන තැනට ආවා. පූජකතුමා මේක බලලා කිව්වා මේ බර්ගර් වගාව අරක්ගෙන අනුරාධ යක්ෂණිය ඉන්නවා කියලා. බර්ගර් වගාවට ගිනි තියලා මේක විනාශ කරලා දාන්න කියලා එයා කිව්වා. ගම්මුලා දෑනියා බර්ගර් වගාවට ගිනි තියන්න යනවත් එක්කම අනුරාධ යක්ෂණිය එයාලා ඉස්සරහින් මතු වුණා. ඔයාලා මොනවද මෙතන කරන්නේ? ඒත් ගම්මුලා දෑනියා අනුරාධ කියන දෙයට උත්තර දෙන්නේ නැතුව එයාගේ බර්ගර් වගාවට ගිනි තිබ්බා. මේක ගිනි ගන්නවත් එක්කම අනුරාධ යක්ෂණියටත් ගිනි අරගෙන එයා එතනින් අතුරුදහන් වෙලා ගියා. එදායින් පස්සේ අනුරාධ යක්ෂණිය යාළගේ ගමෙන් යන්න ගියා. ගම්මුන්ටත් අනුරාධගෙන් ආයෙ කරදරයක් වුණේ නැහැ.